Hi guys, welcome to Sangeet Dini Vlogs. ඉතින් අපි අද ඔන්න ඔයාලට ලස්සන vlog එකක් අරගෙන එන්න හදන්නේ ටික දවසකට පස්සේ. sorry ටිකක් පොඩ්ඩක් පරක් වුණාට නේද මැනික? ඔව් ඉතින් කොහොමද අවුරුදු එහෙම කාලා දැන් පොඩ්ඩක් මහත් වෙලා එහෙමද ඉන්නේ? මට දෙනවා කියන මොරුවක් කරන්නේ වැඩි උනා. අපි අද යන්නේ දුර ගමනක්. මේ කෙසේ මෙසේ ගමනක් නෙවෙයි කිලෝමීටර් සාමාන්‍යයෙන් එක පැත්තකටම කිලෝමීටර් 400ක් විතර යන්න ඕන ගමනක්. ඉතින් අපි හිතුවා මෙදා සැරේ අවුරුද්ද අපි එහෙ ගිහිල්ලා සමරනවා කියලා. අද අපි දෙන්න ගමන යන්නේ තනියම නෙවෙයි. සමන් අයියා යකි බබාලා දෙන්නත් එක්ක. ඉතින් මේ යන ගමන කොහෙන්ද අවසන් වෙන්නේ මොනවද අපිට බලන්න තියෙන කියලා බලමු. vlog එක ඉවරනකන් දිගටම අපිත් එක්ක ඉන්න. දිගටම drive කරමු නිසා අපි තව පොඩ්ඩක් නතර කරලා මොන හරි බීලා කාලා යනවා කියලා. මේක ලස්සන තැනක්. පොඩි උනාට කඩේ ඇතුළ හරි ලස්සනට තියාගෙන ඉන්නවා. ගහේ ගෙඩි. අසවාද දෙකෙන් පංගුවක්. දෙකෙන් පංගුවක් මේ කඩේ වලදී මේ පාරේ යන ගත්තා. අම්මේ. නෝ මේ මානු. ඕක රහයිද ඕක? තත්ත්ව කොහමද? කොබිල පෙන්න. හොඳයිද? ඔයාගේ එක රසයිද? බීල පෙන්න. අක්කිට අයිස්ක්‍රීම් එක්කනේ. Bobby order with ice cream. Yes, sir. Thank you. හොඳයිද රසයිද? හොඳයි. වගේ නම්බ ගන්න? සම්පත් ඉන්නේ. සම්පත්ගේ කඩේ තමයි අපි නතර කරේ කුඹුක. කුඹුක තියෙන්නේ කොහෙද? තඹුත්තේගම කුඹුක. ඔන්න ඔයගලන්ට මේ ෆ්‍රෙෂ් ජූස් ගන්න ඕන නම් කුඹුකට එන්න. නේ? තනත් ලස්සනයි, පිරිසුදුයි. අසන්නීම තන. එන කුඹුකට එන්න. ඔයාලා රටයනේවා උයනේවා අම්මලත් එක්ක විහිළු කර ඔක්කොම බලනවා. හලෝ? යා නිදි. කොහේ ගියත් සංගීත දිනී පවුලේ අය අපිට හැමතැනින්ම හම්බ වෙනවා. ඉතින් ඔයාලගේ ආදරය අඩුවක් නැහැ. මේ තියෙන්නේ අපි යන පාර. ඔන්න බලන්නකෝ දැන් ඉතින් ඔයාලට ගෙස් කරන්න පුළුවන් අපි කොහෙටද යන්නේ කියලා. පැය 4යි විනාඩි 12ක් පෙන්නනවා. එතකොට අපි යන්න හදන්නේ ලංකාවේ කෙළවරට. කෝ කියන්න බලන්න වැඩෝ ඉන්නවනම් මේ ටවුන් එක අඳුරගත්තා නම් කොහෙද කියලා මේ. අපි දැන් වවුනියාවේ ඉන්නේ වවුනියාවේ. වවුනියාව පහු කරගෙන යන ගමන් යන්නේ මේ කොහෙද කියලා බලමු. ලංකාවේ අනිත් කෙළවරට කොච්චර ලස්සන දැන් තියනද කියලා ගිහිල්ලා බලමු. අයියා දොයි. වවුනියාව පහු කරාට පස්සේ දවල්ට කෑම ටිකක් කන්න තැනක් හොයාගන්න එක නම් ටිකක් අමාරු වැඩක් වුණා. ඒක නිසා දිගටම ඩ්‍රයිව් කරා. හොඳයිද කෑම? ඔන්න මෙදා සැරේ නම් දවල්ට කන්න අතර කරපු තැනින් අපි ටිකක් අමිහිරි අත්දැකීමක් ලැබුවා. කන්න පුළුවන් කෑම නම් නෙවෙයි ලැබුණේ. ඔන්න එහෙනම් මතක තියාගන්න යාපනයේ යන කවුරු හරි ඉන්නවනම් කෑම වර්ග අනුරාධපුරේ හරියම අරගෙන යන්න. හරිද? ඔන්න ඉතින් මෙහෙම යන අතරමඟදී හරි ලස්සන තැනක් අපිට හම්බ වුණා. මෙන්න මෙතන. පුළුවන් නම් කියන්න බලන්න කොහෙද කියලා. මං කියන්නද? කියන්නකෝ බලන්න. මෙතනට කියන්නේ අලිමංකඩ කියලා. හැමෝම දන්නේ එලිෆන්ට් පාස් කිව්වහම නේද? හරියට හරි. හැබැයි මෙතන තවත් විශේෂත්වයක් තියෙනවා. මේ පේන්නේ මොකද්ද? මට නම් පේන විදිහට මැනික මේක වටේටම යකට දාලා වට කරව බුල්ඩෝස් එකක්. හරියට හරි. මේක හැබැයි අපිට අයිති එකක් නෙවෙයි. මේක අයිති LTTE එකට.
එතකොට මේක ඇවිත් තියෙන්නේ 1991 ජූලි 14 වෙනිදා අපේ අලිමංකඩ කැම්ප් එක විනාශ කරන්න. ඒ විතරක් නෙවෙයි මේක නිර්මාණය කරලා තියෙන්නේ RPG එකටත් විනාශ කරන්න බැරි විදිහට. එතකොට මේක අපේ කැම්ප් එක ඇතුළට ආවනම් මොකද්ද වෙන්නේ? කැම්ප් එකේ හිටපු සෙබළු 600කටත් වැඩි පිරිසක් විනාශ වෙනවා. හැබැයි ඒක එහෙම නොවෙන්න බේරගත්තේ කවුද? කෝප්‍රල් ගාමිණි කුලරත්න. අපි හැමෝම දන්නේ හසලක ගාමිණි කිව්වහම නේද? ලංකාවේ පළවෙනි වතාවට පරම වීර විභූෂණය සම්මානයෙන් බිඳුම් ලැබුවෙත් මෙන්න මෙතුමා තමයි. එදා ඒ වුණ සිද්ධිය හරිම හැඟීම්බර කතාවක්. එදා මේ බුල්ඩෝසරේ ආවේ මැනික නිකන් නෙවෙයි. අධි බලති පුපුරණ ද්‍රව්‍ය බර ප්‍රමාණයක් අරගෙන. ඉතින් මේ ටික කැම්ප් එක ඇතුලේ පිපුරුණා නම් එදා අලිමංකඩ බලය ඔවුන්ට අත්පත් වෙනවා. ඉතින් ඒක වළක්වන්න අවුරුදු 25ක මේ අපේ විරුවා තමන්ගේ ජීවිතය ගැන හිතන්නේ නැතුව අනාගතේ ඉන්න පරම්පරාවේ ජීවිත ගැන හිතලා අතේ තිබ්බ ග්‍රෙනේඩ්ස් දෙකත් අරගෙන ගිහිල්ලා මේ බුල්ඩෝසරයට බිලි වෙනවා. ඒ වෙන්න තිබුණු මහා විනාශය නවත්තපු නිසා තමයි මේ පරම වීර විභූෂණය සම්මානය මෙතුමාට ලැබෙන්නේ. මේ කැම්ප් එක ඇතුලේ මියගිය සමහර සෙබළුන්ගේ බොඩීස්වත් ගෙවල් වලට යවන්න වෙලා නැහැ. මොකද හතර වටෙන්ම LTTE එක වට කරලා ඉඳලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට සිද්ධ වෙලා තියෙනවා මෙන්න මෙහෙම කැම්ප් එක ඇතුළෙම ඒගොල්ලන්ගේ ආදාහන කටයුතු කරන්න. ඉතින් මේ ඔයගොල්ලන්ට පේනවා ඒ ආදාහන කටයුතු කරපු ආකාරය ඒගොල්ලෝ පින්තූර වලින් මෙතන සටහන් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි කොහොමද ඒ රෙස්පෙක්ට් කරේ. එතකොට මේ හැමදේම මේ ඔයගොල්ලන්ට පේන තියෙන්නේ හසලක ගාමිණී රණවිරුවාගේ අම්මාගේ ඡායාරූපයක් තාමත් ඒ මව ජීවතුන් අතර ඉන්නවා. එතකොට හැම ජූලි 14 වෙනිදාවකම මේ රණවිරුවන්ව අනුස්මරණය කරනවා මෙන්න මේ ස්ථානයේදී. එතකොට මේ තියෙන්නේ අපේ හසලක ගාමිණී රණවිරුවාගේ යුනිෆෝම් එක සහ තවත් මතක සටහන් වගේක් තමයි. අපිට සැනසෙල්ලේ නිදාගන්න තමන්ගේ ජීවිත කීයක් නම් මෙහෙම පූජා කරන්න ඇද්ද? මෙතනට ගියපු කෙනෙක් කවදාවත් මං හිතන්නේ ඇහැට කඳුලක් නැතුව එළියට එන්නේ නැති කියලා. මේ තියෙන්නේ හසලක ගාමිණී විරුවා අවසාන වතාවට තම මවට ලියපු ලියමන. මේක කියවන ඕනම කෙනෙක්ට මං හිතන්නේ හදවතක් තියෙන මිනිස්සෙක්ට නම් කඳුලක් එන්න නැතුව තියෙයි කියලා. කවුද දෙයනේ හිතන්නේ මෙහෙම මැරෙන්න වෙයි කියලා? තමන්ගේ පුතා මෙහෙම රට වෙනුවෙන් මැරෙයි කියලා කවුද හිතන්නේ? ඒ වේදනාව දන්නේ රට වෙනුවෙන් දිවි පුදපු තවත් රණවිරුවෙකුගේ අම්මා කෙනෙක් විතරයි. ඔන්න මෙතනට කියොත් ඔයාලටත් පුංචි දායකත්වයක් ලබා දෙන්න පුළුවන් මේ උත්සවය සඳහා. ඔයාලටත් පුළුවන් පුංචි රුපියල් 100ක් වගේ මුදලකට මේ රණවිරුවන්ට ආචාර කරන්න. අනේ ඉතින් පුංචි රුපියල් 100ක් කියන්නේ මොකද්ද? අපිට පුළුවන් දේ කරමු. එහෙම නේද? රට වෙනුවෙන් තුවක්කු අරගෙන ඉස්සරහට යන්න බැරි වුණාට අපි වෙනුවෙන් දිවිපුදුපු ඒ රණවිරුවන්ට ආචාර දක්වන්න අපිට බැරි කමක් නැහැනේ නේද? අපි වෙනුවෙන් තමයි මේ හැමදේම කරලා තියෙන්නේ. අපේ දෙයකට. හරි ලස්සන කතාවක් නේද? හරි. රටේ අනාගතේ වෙනුවෙන් රටේ අලුත් අවුරුදු 25ක කොල්ලෙක් එහෙම අවුරුදු 25ක කොල්ලෙක් ජීවිතේ හැමම තියාගෙන තමන්ගේ ජීවිතය ගැන හිතන්නේ නැතුව රට ගැන හිතලා අත්‍තරම රණවිරුවෙක් තමන්ගේ ජීවිතේ පරිත්‍යාග කරන්නේ මේ මාර ගැටක් තියෙනවා එහෙම දෙයක් කරන්න. අද අපිට තව කෙනෙක් වෙනුවෙන් ජීවිතය පූජා කරන්න කිව්වොත් කොච්චර දේවල් ඔලුවට එනවද? කවදාවත් එහෙම කෙනෙක් ලේසියෙන් කරන දෙයක් නෙමෙයි. ඒකතර තමන්ගේ වෙනුවෙන් නැතුව තමන්ගේ රටේ අනාගතය වෙනුවෙන් සහ අනාගතේ එන පරම්පරාවට මේ රට සුරක්ෂිත කරන්න එහෙම ජීවිතය පූජා කරනවා කියලා කියන්නේ ඒක මාර කැපකිරීමක්. ඒක අපිට හිතා ගන්න ඒක next level thinking එකක් ඒක. ඒක එහෙම කරන්න පුළුවන් ගොඩාක් ඒ වගේ රට වෙනුවෙන් ජීවිතය පූජා කරන්න පිරුව ගොඩාක් හිටියා. සහ ඉතින් මේ අර නොටිසබල් වුණා ඒ විතරයි. ඉතින් කිව්වේ අන්තිමට ඒ මරුණ අයගේ බොඩීස් ටික ගෙනියන්න විදියක් නැතුව අන්තිමට එක බොඩි එක මේ භූමියේම ආදාහනය කරලා තියෙනවා. ඉතින් මේ ඒ වගේ කතාවක් විතරයි. හරි ඒක මාර දුක කතාවක්. ඉතින් මේ හෙට ආවට පස්සේ වැඩිපුරම ඇත්තටම මේ දුක හිතෙනවානේ අපි එහෙ ඉඳගෙන අපි දකුණේ එහෙ ඉඳගෙන අපි හොඳට ඉගෙන ගත්තේ හොඳට බත් කෑවේ අපි සතුටින් හිටියේ මෙහෙ මේ මහා යුද්ධයට මේගොල්ලෝ මුහුණ දීපු නිසා
අපිව සතුටින් තියන්න තමන්ගේ ජීවිතේ පර දුර තියපු කෙනෙක් තවත් කෙනෙක්. ඉතින් මේ එක්කෙනෙක් විතරයි. හින්ද ගොඩාක් අය ඉන්නවා. අම්මලාට ළමයි නැති වුණා. එතකොට වයිෆ්ලාට හස්බන්ඩ්ලා නැති වුණා. නේද? ඒ කතා ගොඩාක් තියෙනවා. ඉතින් අපි මෙතනින් පටන් ගමු. තාත්තලා නැති වුණා. ඉතින් අපි ඉස්සරහට කතා බලමු. අපි ඉස්සරහට තවත් දේවල් අපිට බලන්න. ඉතින් අපි හැමෝම එකතු වෙලා නේද? අපේ රට වෙනුවෙන් දිවි පූජා කරපු හැම දිනකටම අපි කෘතගුණ සමග සකලානනේ ඔබ මෙරුණා නොවේ කුසුමක් වෙලා ඔබ පිපුණා. ඔන්න ඉතින් අපි ආයෙත් අපේ ගමන යන්න පටන් ගත්තා. මොනවද දන්නේ මෙච්චර කට්ටිය කතා කරන්නේ නේද? මොනවද කතා කරන්නේ? ඒක තමයි අහන්නේ. වෙච්ච දේවල් තමයි ඉතින් ඉතිහාසය. ඉරත් බැහැගෙන යනවා නේමනික. බෝලයක් වගේ. ඔන්න ඉතින් කොහොම හරි අපි ජැෆ්නා වලට එනකොට හවස 6:00 විතර වුණා. පාර දෙපැත්ත බලාගෙන අපි දිගටම ඩ්‍රයිව් කරා. ඉතින් මේ හැමදේම ආපහු සාමාන්‍ය ජීවන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් හැමෝම තම තමන්ගේ වැඩ කරගන්න තත්ත්වයට දැන් පත් වෙලා තියෙනවා. කාලයක් තියෙන්නේ නැති මේ රේල් පාරවල් හිස් වෙලා තිබ්බ. ඒත් අද මේ පාරවල් වල කෝච්චි ගමන් කරනවා. ඉතින් ඒ වගේ මිනිස්සු පිරීලා ඉන්නවා. සාමාන්‍ය දිනදා ජීවිතයේ ගමනාගමනය සඳහා දැන් කෝච්චිය භාවිතා කරන්න හැමෝම පුරුදු වෙලා තියෙනවා. නගරයකට ආවත් කොළඹ යාපනය කියලා ලොකු වෙනසක් නැහැ. හරිම සාමාන්‍යයි නේ දැක්කහම. ඔන්න ඉතින් අද ගමන අපි ආවේ යාපනයේට ජැෆ්නා වලට. දැන් අපි යන්තම් චාව කච්චේරි වලට කිට්ටු කරලා තියෙනවා. හවස 5:00 පැන්නට පස්සේ දැන් අඳුර වැටිගෙන ටික එන්නේ. 10 කිලෝමීටර්ස් තියෙන්නේ. 10 කිලෝමීටර්ස් තියෙනවා. මම සමන් අයියයි අකි බබාලා දෙන්නයි මැනිකයි මමයි. ඉතින් ආවා ජැෆ්නා වලට. අපි අද නතර වෙන්නේ ද තින්නයි කියන හොටෙල් එකේ. ඉතින් අපි දැන් එතනට තවත් විනාඩි 15ක 16ක විතර දුරින් ඉන්නේ. අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා. මොකද ගොඩාක් ටයර්ඩ් ගමනක්, ගොඩාක් දුර එන්න ඕනේ. ඉතින් එකම විදියට සැරින් සැරේ බ්‍රේක්ස් අරගෙන එන්න පුළුවන් නම් හොඳයි. ඉතින් අපිත් ඒ විදිහට ආවා. ගිහින් බලමු. හෙට දවසේ තමයි අපි යාපනයේ එක්ස්ප්ලෝර් කරන්නේ. මොනවද තියෙන්නේ? අපි දැකලා නැති දේවල් මොනවද? මම දෙපාරක් ඇවිල්ලා තිනවා යාපනයේ. හැබැයි බෝ එක තියෙන කාලේ. එතකොට කොහෙවත් අපිට බලන්න කරන්න හම්බුන්නේ අපි ආවේ ඉවෙන්ට් එකකට. මැනිකත් ආව එකපාරක් නේ. ඉතින් මැනික ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ඉන්න කාලේ ඇවිල්ලා තියෙනවා ෂූට් එකකට. නමුත් අපි දැන් තමයි හරියට යාපනයේ කියන එක අපිට අපේ නිදහසේ අපිට බලන්න පුළුවන් වාතාවරණයක් ලැබිලා තියෙනවා. ඉතින් අපි ගිහලා බලමු මොනවද බලන්න තියෙන්නේ කියලා. අපි මුලින්ම යන් හොටෙල් එකට. මේ වෙනකොට අපි ලංකාවේ හරියටම ඉන්නේ මෙන්න මෙතන. මේ තියෙන චූටි අත්තක් වගේ. බලන්නකො අපි යන පාර. මෙන්න මේක තමයි තින්නයි මේ තියෙන්නේ. මෙන්න මෙතන තමයි අපි අද රෑට නතර වෙන්නේ. රෑට විතරක් නෙවෙයි, අපි ජැෆ්නා ඉන්නකම් අපි ඉන්නේ ද තින්නයි කියන හොටෙල් එකේ. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද අපි ඉන්න තැන කියලා. යංකෝ ඔයාලා එක්කගෙන ඉන්න පෙන්නන්නම් කොහොමද මෙතන කියලා. ඉතින් මේ ජැෆ්නා ටවුන් එකේම තමයි ද තින්නයි තියෙන්නේ. මෙතන ඉඳන් හැම තැනටම පුදුම ළඟයි ඇක්සස්. ඉතින් ගිහිල්ලා බලමු මොන වගේද කියලා. අපි බලලා කියන්න හොඳයිද කියලා. ද තින්නේ හොටෙල් එකට ආපු අපිට වෝම් වෙල්කම් එකක් හම්බුණා. ඉතින් අපි සෑහෙන දුරක් ට්‍රැවල් කරලා ආපු නිසා ගොඩක් ටයර්ඩ් වෙලා හිටියේ. මේ ඉන්නේ ඉරේෂා, මේ හොටෙල් එකේ ෆ්‍රන්ට් ඔෆිස් මැනේජර්. එයා ගැන කියන්න ඕනේ හේතුව මෙතනට එන ගෙස්ලා කවුරු වුණත් ඒ ගෙස්ලාට හොඳට ටේක් කෙයාර් කරනවා. ඉතින් thank you so much ඉරේෂා අපිව ටේක් කෙයාර් කරාට. මෙයාලගේ කස්ටමර් සර්විස් නම් next level guys. ඇත්තටම මේ කියන්න ඕනේ. ඉතින් ගමනේ මහන්සි යන්නත් එක්ක වෙට්ටවල් එකෙන් පොඩ්ඩක් ෆේස් එක බිහිදාගත්තට පස්සේ අපි රිෆ්‍රෙෂ් වුණා. මෙන්න මෙතන වෙන්නේ මෙයාලගේ මේ ජැෆ්නා වල ට්‍රැඩිෂන් එකක්. මේ ද තින්නේ හොටෙල් එකට ආවම ඒගොල්ලෝ අපිව වෙල්කම් කරන්නේ මෙන්න මේ විදිහට. ඉතින් අපි හැමෝටම මෙහෙම තිලක තියලා මම වැරදිද දන්නේ නැහැ. මම වැරදි නම් නිවැරදි කරන්න මේ විදිහට තියලා තමයි අපිව වෙල්කම් කරේ මේ හොටෙල් එකට. Hello. Welcome to Tinnai. ගොඩ පොළ තියෙනවා. කොක් මේකද? ඔක් නේ.
පෝ මට නෙල්ලි. Cheers. යාපනය આવුත් අනිවාර්යෙන් හම්බ වෙනවනේ නෙල්ලි මොනවද සාමාන්‍යයෙන් මට මේක මැච් වෙනවා නේ මැනි. මොට්ටු 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 වෙල්කම් එක මත්. අපි යන් දැන් කොහෙද ඉන්නේ කියලා බලන්න. තමයි මේ feeling fresh නේ. දැන් ආවහම ඔන්න අපි ඔෆිෂියලි චෙකින් වුණා ද තින්නේ හොටෙල් එකට. ඊට පස්සේ ඉතින් මෙයාලා පොඩ්ඩක් බ්‍රීෆ් කළා අපිට කොහොමද මේකේ තියෙන ෆැසිලිටිස් මොනවද, මෙයාලගේ පූල් ටේබල් තියෙනවා, ජිම් තියෙනවා, ඊට පස්සේ පූල් එකක් තියෙනවා, ඊට අමතරව මෙයාලගේ බ්‍රෙක්ෆාස්ට් තියෙන්නේ කොයි වෙලාවටද, ඩිනර් ගන්නෙ කොයි වෙලාවටද, ඒ වගේ දේවල් ටික අපිට පොඩ්ඩක් බ්‍රීෆ් කරගෙන ගියා. ලස්සන පූල් එකක් තියෙනවා නම් අපි ඉස්සරහට එකක් පෙන්නන්නම්. ඔක්කොම ඉස්සෙල්ලා බලමු අපි ඉන්න තැන නේද. එහෙනම් අපි යමු අපි අද ඉන්න ස්වීට්ස් බලන්න. Nice. වෙනම ඒරියක් තියෙනවා නේ. Very nice. ඊයමයි. එතකොට පහළ ඉන්නවා නම් මෙතන වොෂ්රූම් එකක් වෙනම තියෙනවා. ආ. අපි වෙනම බෙඩ්රූම් එකක් වොෂ්රූම් එකක් තියෙනවා. මේ අපේ එක නෙවෙයි මේ සමනයලගේ එක. මට නිකන් මේකටත් ආසෙත් උනන්. ඈ? අයියා එන්න. දෙකම එක වගේද? ඔව් එක වගේ. උඩ ආස්කන් තියෙනවා මොකද Oh, shit. Wow. ලස්සනයි. Is it? Wow, ළමයි නියමයි යා. Nice. ඒකට separate balcony එකක් තියෙනවා වෙනම. මේ තියෙන්නේ. Wow, මේ superb නේ? Superb. Yeah, really cool. Wow. මෙන්න තියෙනවා අනිත් room එක අයියලාගේ. උඩ තව bathroom එකක් තියෙනවා. Shit. මෙන්න අපේ එක. පොඩි ඒ ස්ට්‍රක්චර් එකම තියෙන්නේ නේ. වෙනස්. එහෙම. Wow. Now you can turn it on. Yeah. Long press, I think. Yep. Woo! තරහ වෙන්නත් ඕනේ දීද්දි. Oh, nice. Okay. සියලු දේ තියෙනවා.
හඬ වෙන්න ඕනේ. නෑනේ බබා washroom එකට. හඬ වෙන්න දෙයක් නෑ. ආ පල්ලෙහා washroom එකට යන මම උඩ washroom එකට යනවා. හඬ වෙන්න දෙයක් නෑ. එහෙනම් මම තනියෙන් ජකුසි එක ගන්නවා. ඔය තනියම මේ room දෙකේම මේ perfect. Yeah. Okay. වොෂ් එකක් දාගත්තා මාරම රිලැක්ස්. දැන් යනවා අපි ඩිනර් ගන්න. ඩිනර් 7:30 to 9:30 තමයි තියෙන්නේ. බෆේ එකක් තියෙන්නේ. ඉතින් මම ගිහින් බලන්නම්. දැන් අපි හිතාගෙන ආවට වඩා මෙතන ආවොත් ගොඩාක් දේවල් වෙනස් වුණා. ඇත්තටම මොකද ජැෆ්නා කිව්වම මම හිතාගෙන ආවේ. ඇත්තටම මම එක්ස්පෙක්ට් කරේ නැහැ මෙහෙම දෙයක්. ඉතින් මාරම ලස්සනයි. දැන් හරියට තාම බලාගන්න බැරි මොකද අපි දැන් රෑ වෙලා ආපු නිසා හරියට පේන්නේ. හරි බබි මං එන්නම්. හරියට පේන්නේ නැහැ මේ අයියලා ඇවිල්ලා හින්දා. යනවා නිකමට ඩිනර් යන්න. මම ඔයගලට උදේට පෙන්නන්නම් හොටෙල් එකේ වටපිටාව පූල් එක එතකොට ජකුසි එක මාරම රිලැක්ස් කරන්න හොඳම තැන. මම හිතන්නේ අපි හෙට අපිට ඇක්ටිවිටිස් ගොඩාක් තියෙනවා. ඉතින් මේ vlog series එක මම හිතනවා ඔයගොල්ලෝ ආස වෙයි කියලා. බලාගෙන ඉන්න දෙකට දැන් මම ගිහලා බෆේ එකේ තියෙනවා ටිකක් ඔයගලන්ට ෂේප් එකේ පෙන්න ගන්නවා. හරිද? තියෙන රිලැක්ස් මැදම දාගත්තා. මොකද මේ අද සෙනග ටිකක් ඉන්නවා කියලා කිව්වා. මම නාගත්තා. ඇත්තටම මේ මාර රිලැක්ස් නාවට පස්සේ ඉතින් බලමු. ගිහිල්ලා බලමු නේද? මොනවද තියෙන්නේ කියලා. ඔන්න ඉතින් අපි ඔක්කොම ෆ්‍රෙෂන් අප් වෙලා ඩිනර් යන්නයි ලෑස්තිය. ගිහින් බලමු ඩිනර් එක මොන වගේද කියලා. ද තින්නේ හොටෙල් එකේ. මොනවද තියෙන්නේ? fried rice නේ? Yeah. Mongolian fried rice. Seafood and chicken. අපි එක ගන්න. රවුම අපි. Thank you. 503 403. 2. Piratal. Spaghetti with seafood cream. Ano also good pira. හදාගන්න. Japanese style fried fish curry, chicken curry. Nice. Butter fried fish. Mashed potato. Okay. Mixed boiled vegetables. මෙයාලගේ ඩින බෆේ ගැන මරු ළම ඒකනම් කියන්න ඕනේ කටට රහට කන්න ලොකු වැරයිට එකක් තිබ්බා. ඔයාලා ඉන්දියන් කන්න ආස නම් එහෙම නැත්නම් ට්‍රැඩිෂනල් ජැෆ්නා කෑම කන්න කැමති නම් ඒ බොහොමයක් කෑම වර්ග මෙයාලගේ ඩින බෆේ එකේ තියෙනවා. ඉතින් කෑම වර්ග විතරක් නෙවෙයි ඩිසර්ට් මම ආසම ඩිසර්ට් එකක් පායාසම් කියලා කියන්නේ ඒකත් මෙයාලගේ තිබ්බා. අම්මෝ. ඉතින් අපි ඒකත් රස වින්දා. අපි පූරි හම්බුණා. ඉතින් ගොඩාක් ලොකු වැරයිටි එකක් තියෙනවා වගේ මෙයාලගේ කස්ටමර් සර්විස් නම් next level. ඒක කියන්න ඕනේ. අපි ආපු මහන්සිය කාන්සිය ඔක්කොම නැති වෙලා අපිට ගෙදර ඉන්නවා වගේ තමයි අපිට දැනුනේ. ඉතින් මෙන්න මෙහෙම විදිහට අද දවස අපි අවසන් කරනවා ඩිනර් එක ගන්න ගමන් ළමයි අපිට ටිකක් මහන්සි. ලස්සන vlog series එකක් වලට බලා ගන්න පුළුවන් ඉස්සරහට. එහෙනම් ඉක්මනින් හම්බෙමු. subscribe කරලා නැත්නම් subscribe කරන්න සංගීතිනී vlogs. ආදරය හැමදෙනාටම පරිස්සමින් ඉන්න ජය වේවා.